जाने कैसे बांधे तूने अक्कियों के डोर। मान मेरा खिंचा चला आया तेरी ओर। नजरों ने तेरी छुआ, तू है ये जादू हुआ। होने लगी हूँ मैं हंसी, आफरी 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 හෙලෝ කොහොමදාලා හැමෝටම ඉතින් අදත් ආදරෙන් ඔයාලව මගේ ව්ලොග් එකට පිළිගන්නවා. අද අපි යනවා ජිම් යන කලින් shopping යනවා. අද අපේ ග්‍රොසරි බඩු ගන්න දවස. ග්‍රොසරි බඩු ගන්න දවස වුණාට අපි සාමාන්‍යයෙන් වැඩිපුර අරගෙන යනවානේ. එතකොට ගොඩක් වෙලාවට අපිට මාසයක්ම ඒ දේවල් උවමනා වෙන්නේ නැහැ. මාසයකට වඩා අපි පාවිච්චි කරනවා. ඉතින් ඒ දේවල් ඇරුණාම ඉවර වෙච්ච දේවල් ගන්න තමයි අද ආවේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට පරිප්පු, කිරි, එතකොට බිත්තර මේ වගේ දේවල් හැම මාසෙම ගන්න ඕනේ. ඒ වගේ දේවල් ගන්නවා. අපි චිකන් වගේ දේවල් නම් වැඩිපුර ගෙන යනවා. එතකොට මම ගොඩාක් චිකන් කන්නේ නැහැ දැන්. ඒ ඉස්සර වගේ මට චිකන් කන්න ආසාවක් නැහැ. ඉතින් බිත්තර තමයි ගොඩක් කන්නේ. ඒ හින්දා බිත්තර අපේ ගෙදර වැඩිපුර යනවා. ඉතින් ඒව ගන්න ඕනේ, බිස්කට් ගන්න ඕනේ, කොෆි ගන්න ඕනේ. ඒ වගේ ඉතින් අර ඩේලි යූස් වෙන දේවල් මාසයක්ම පාවිච්චි කරන්න, මාසෙන් ඉවර වෙන දේවල් වගේ දේවල් ගන්න තමයි අද ආවේ. ඉතින් අද ඒක අරගෙන අපිට අද දවස් ටිකක් වැඩිපුර වෙලා තියෙන අපි වේලාසන ග්‍රොසරි කරන්න ආව හින්දා ඉතින් එහෙම්මම ජිම් එකට යන්න හිතුවා. අද මගේ ජිම් යන ෆස්ට් ඩේ එක. ඉතින් හරිම එක්සයිට්. අපි ඉතින් බලමු කොහොමද දවස ගෙවෙන්නේ කියලා. දිගටම එකතු වෙලා ඉන්න. ග්‍රොසරි කරන්න මේ දවසේම ආවේ එකක් හස්බන්ඩ්ට ටයිම් එක තිබ්බ නිසා. අනිත් එක අපේ ස්නිෆී වෙනුවෙන්ම තමයි අද දවස ග්‍රොසරි කරන්න දාගත්තේ. මොකද එයාගේ බිස්කට් ඉවර වෙලා තිබුණා. එයාට දෙන ට්‍රීට් එක ඉවර වෙලා තිබුණා. ඉතින් ඒව රීස්ටොක් කරන්න ඕනේ හින්දා අනිවාර්යෙන්ම එන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා එයාගේ ඒව ගන්න තමයි ආවේ. ඒක මම ඉතින් ගෙදරට අඩුපාඩු වෙලා තියෙන දේවලුත් බලලා මම කොහොමද ඉවර වෙන ගානේ මගේ මෙමෝ එකේ මේ නෝට් එකක් දාගන්නවා බඩු වල. එතකොට මට මිස් වෙන්නේ නැහැනේ. මං පරිප්පු ඉවර වීගෙන එනවා නම් මං ඒක ගන්න තියනවා කියලා ෆෝන් එකේ නෝට් එකේ ලියා ගන්නවා. ඉතින් එතකොට එහෙම එකතු වෙච්ච ලිස්ට් එක තිබුණා. ඉතින් ඒ දේවල් ටික ගත්තා. මට සාමාන්‍යයෙන් ග්‍රොසරි කරනකොට මම ෆෝන් එක බල ලිස්ට් එක බල තමයි බඩු ගන්නෙ. ඒ හින්දා රෙකෝඩ් කරගන්න නම් බැරි වුණා. නෝමලි ඉතින් හැම ගෙදරකම යූස් වෙන දේවල් තමයි. අමතරව අපි ඉතින් අය කඩචවරු මොනවා හරි try කරලා බලන්න ඕන දෙයක් ගත්තොත් ඇරුණාම එහෙම දෙයක් ගත්තොත් ඇරුණාම අපි ඇත්තටම අවශ්‍යම දේවල් ටික විතරයි ගන්න. අපි මෙතනිනුත් ගන්නවා. ඒ වගේම අපිට වෙන මීට් ජාති ගන්න, වෙජිටබල්ස් ගන්න ග්‍රොසරි කඩ තියෙනවා. ඒවට යනවා. පොල් ගන්න වෙනම තැනකට යනවා. ඉතින් ඒ වගේ අපි ඉතින් කීප තැනකටම යනවා. ඉතින් වෝල්මාර්ට් එකේ තමයි අපිට ගොඩක් වැඩිපුරම ගන්න දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා එකපාර ගොඩක් ගන්න තියෙන තැනින් එකපාරම අරගන්නවා. අනිත් ඒවට ඉතින් යනින් ගමන් කොහේ හරි යනින් ගමන් හරි එහෙම අරගෙන තමයි යන්නේ. අද හරිම රස්නේ දවසක්. ඉතින් මම මේ මැක්ඩොනල්ඩ් එකේ සන්ඩායි එක කන්න මාර මාසයි. ඉතින් ඒ දෙකකුත් අරගත්තා කන්න. අපි ග්‍රොසරිස් ටික
ගෙදරින් දාලා ජිම් එකට ආවේ. ජිම් එක තියෙනෙත් අපේ ගෙවල් ළඟමයි. විනාඩි 5ක විතර දුරකින් තමයි. හරිම ළඟයි. හරිම ළඟක තමයි මේ ජිම් එකක් තියෙන්නේ. ඉතින් යන්න එන්න ගොඩාක් වෙලා යන්නේ නෑනේ. එතකොට ඒ හින්දා ළඟම තියෙන ජිම් එකේ තමයි අපි රෙජිස්ටර් වෙන්න හිතුවේ. ඉතින් දැන් තමයි රෙජිස්ටර් වෙන්නේ. රෙජිස්ටර් වෙලා එදාම වර්ක්අවුට් කරන්න හිතුවා. ඉතින් මේ තමයි අපේ ෆස්ට් ඩේ එක. අපි දෙන්නම රෙජිස්ටර් වුණා. ඉතින් බලමු කොහොමද මේකේ මොන වගේ මැෂින්ද තියෙන්නේ කියලා. ලංකාවේ මම මෙහෙ එන්න කැනඩාවට එන්න කලින් ලංකාවේ මම අවුරුදු 2ක් ජිම් ගියා. ඊට පස්සේ දැන් කැනඩාවට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. අවුරුදු 2කට පස්සේ තමයි ඔන්න මම ජිම් එකකට යන්නේ. මම ලංකාවේ ජිම් එකකට ගියෙත් මම ගෙදර ඉන්න නිසා නෝමලි අපි ගොඩාක් දවසම ගෙදරට වෙලා නම් ඉන්නේ ස්ට්‍රෙස් වෙනවා. අනිත් එක අපි කනවා ඒවා බර්න් වෙන්නේ නෑ. අපේ හෙල්ත් එකට හොඳ නෑ. ඉතින් මේ දේවල් නිසා තමයි මම ලංකාවේ ඉන්නකොටත් ජිම් ගියේ. කොරෝනා ආවා. ඉතින් ඒ වගේ හින්දා ඉතින් මෙහෙ වුණත් මම දැන් අවුරුදු 2ක් බ්‍රේක් එකක් ගත්තා. ඒ කියන්නේ හස්බන්ඩ් එක්ක හොඳට කෑවා, ට්‍රැවල් කරා. ඉතින් එක ඒවල් කරා. ඊට පස්සේ මට මගේ බොඩි එක ගැන හෙල්ත් එක ගැන අපි දෙන්නම හිතුවේ නැහැ. ඉතින් දැන් චුට්ටක් අපි දෙන්නම වර්ක්අවුට් ටිකක් කරලා අපි කන දේවල් ඉතින් බර්න් කරන්නත් ඕනේනේ. නැත්තම් ෆැට් එක හැදෙනවා. ඉතින් දන්නවනේ අපි හෙල්ත් එක ගැන අපි හිතන්න ඕනේ. ඉතින් මේක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ජිම් ගිහිල්ලා ඇඟ හදන්නේ, ඇඟ හදාගෙන තියෙන්නේ එහෙම කියලා. එහෙම නැහැ. ඇත්තටම මට මගේ උපතින් ලැබුණ ශරීරය තමයි මේ තියෙන්නේ. මම සාමාන්‍යයෙන් හොඳට කන කෙනෙක්. මං කන්න හරිම ආස කෙනෙක්. ඒ වගේම ඉතින් පොඩ්ඩක් එහෙම කෑවහම මහත් වෙන්න බලනවා. මොකද අපි එක තැනමයි ඉන්නේ. අපි ලොකුවට බර වැඩ කරන්නේ නෑ. ඒ හින්දා ඉතින් අනිත් එක අපි සීනි කෑම කනවා. ඉතින් අපිට හොඳට කන්න ඕන. මගේ හස්බන්ඩ් කියන්නේ අපි සැපක් විඳින්න ඕන නම් දුකක් විඳින්නත් ඕනේ කියනවනේ. ඉතින් ඒ හින්දා අපි කටට රස කෑම කනවා වගේම දුකක් විඳලා ඒ දේවල් අපේ ශරීරයෙන් අයින් කරන්නත් ඕනේ. ඉතින් එහෙම හිතලා තමයි වර්ක්අවුට් කරන්න පටන් ගන්න හිතුවේ අපි දෙන්නම. නැත්තම් අපි දැන් එන්න ඉතින් දවස ගානේ අපේ වයසින් තමයි යන්නේ. එතකොට අපේ ශරීරය හරිම ඉක්මනට දුර්වල වෙනවා. ඔයාලට තේරෙයි ඔයාලා ජිම් එකකට යන කෙනෙක් නම් යන්නේ නැති කෙනෙක් නම් ගිහිල්ලා බලන්න. ඕගොල්ලෝ ඇක්ටිව් වෙන්න ඔයාලගේ එනර්ජි එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි එනර්ජි එක අමතර දෙයකින් ගන්න බලන කොෆි එකක් පීලා, එනර්ජි ඩ්‍රින්ක් එකක් පීලා එහෙම කරන්න ඕනේ නෑ. ඔයා ජිම් එකකට යනවා නම් ඔයා වර්ක්අවුට් කරනවා නම් ඔයා හැම වෙලාවෙම ඇක්ටිව්. ඒ වගේම ඔයාට හොඳට එනර්ජි තියෙනවා ඔයාගේ දවසේ වැඩ ටික කරගන්න. ලංකාවේ මං ගියේ ජිම් එකත් එක්ක බැලුවාම මේකේ වර්ක්අවුට් කරන්න ගොඩාක් මැෂින් තියෙනවා. ස්පෙෂල් දේ තමයි මේකේ මසාජ් බෙඩ් එකේ ඉඳලම තියෙනවා. ඉතින් මේ එක මසාජ් බෙඩ් එකක්. තව මසාජ් බෙඩ් 4ක් එකට තියෙන එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මසාජ් බෙඩ් එකේ රූම් එක තියෙන්නේ සෙපරේට් රූම් වල තියෙන මසාජ් බෙඩ් දෙකක් තියෙනවා. තව මසාජ් බෙඩ් 4ක් මේකෙන් පිටිපස්සේ තියෙනවා. ඉතින් අපි ඒවටත් ගිහින් බලමු. වර්ක්අවුට් කරලා ඉවරුනහම මේ වගේ රිලැක්ස් වෙන්න මසාජ් බෙඩ් එකක් තියෙන එක ගොඩාක් වටිනවා. ස්පෙෂලි ලෙග්ස් ඩේ දවස් වලට. මොකද ගොඩාක් වෙලාවට හෙවි වර්ක්අවුට් එකක් කරනකොට මේ වගේ මසාජ් බෙඩ් එකකට වෙලා 10 මිනිට්ස් වගේ හිටියාම හොඳට බොඩි එක රිලැක්ස් වෙලා වෝම් වෙනවා. ඉතින් හරිම කම්ෆර්ටබල්. කවුරුත් බලන්නේ නෑ. අපිට හරිම සේෆ්. ඒ වගේම හරිම පිරිසිදුයි. ඒ වගේම හැම එකක්ම අපි වර්ක්අවුට් කරලා ඉවර වුණාම මෙතන සැනිටයිස් කරනවා. ඉතින් සැනිටයිස් කරලා ක්ලීන් කරලා තමයි යන්නේ. ඉතින් ඒක හැමෝම කරන දෙයක්. ඉතින් ඒ හින්දා මේ දේවල් හරිම පිරිසිදුවට ක්ලීන් එකට තියෙනවා. ඉතින් ආව ෆස්ට් ඩේ එකේම හොඳයි කියලා හිතුණා.
අද වර්කවුට් කරපු ෆස්ට් ඩේ එක හින්දා මට ටිකක් ටයර්ඩ්. මොකද මම ගොඩාක් කාලෙකට පස්සේ වර්කවුට් කරේ. ඉතින් ඒ හින්දා අපි නෝමලි ට්‍රේල් වල ඇවිදිනවා. ඒ කරත් වර්කවුට්ස් ටිකක් කරාම ටිකක් ඒක ඇඟට දැනුණා වැඩි වගේ. ඉතින් ඒ හින්දා මම අද ගොඩාක් ලොකු වේට් දාලා කිසිම දෙයක් කරේ නෑ. මම ගොඩක් හිමීට තමයි චුට්ට වැඩි කරනවා කියලා හිතුවේ. ඉතින් ඒත් මට හරිම ටයර්ඩ්. ඔයාලට පේනවා ඇති මේ ස්ක්‍රීන් එකෙන් පෙන්නන්නේ අපේ බොඩි එකේ දැන් කොයි හරියද මසාජ් වෙන්නේ කියලා. ඉතින් ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් කොයි හරියද අපේ බොඩි එකේ මසාජ් වෙන්නේ කියලා. එතකොට වැඩිපුර මසාජ් වෙන්න ඕන තැන අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ඉතින් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා මේකේ. ඉතින් හරිම රිලැක්ස්. මේ 10 minutes තමයි උඩරිම පුළුවන්. ඊට පස්සෙත් පුළුවන් ඇති. ඒ වුණාට මේ 10 minutes ඇති ඇත්තටම. මේ තියෙන්නේ මං අර කලින් කිව්ව මසාජ් බෙඩ් 4. අර සෙපරේට් මසාජ් බෙඩ් එකේ තමයි මම කලින් හිටියේ. ඒකේ එහා පැත්තේ බෙඩ් එකේ හස්බන්ඩ් හිටියා. ඒ වුණාට ඒක කවර් කරලා තිබුණ හින්දා එයාව පේන්නේ නැහැ. හැබැයි මේ බෙඩ්ස් වලට ආවට පස්සේ හස්බන්ඩ් එහා පැත්තේ ඉන්න පේනවා. ඉතින් හස්බන්ඩ් එක තමයි මම ජිම් එකට ආවේ. ඉතින් ඔන්න මේ බෙඩ් එකේදී එයාව පේනවා. මේ මසාජ් බෙඩ් එක ටිකක් වෙනස්. හැබැයි මේ මසාජ් බෙඩ් එකෙන් මට හිතෙනවා කලින් මසාජ් බෙඩ් එකට වඩා ටිකක් හොඳට මසාජ් වෙනවා කියලා. නිකන් කවුරු හරි මසාජ් කරනවා වගේ දැනෙනවා ඒකේ. ඉතින් ඒකේ ගොඩක් රිමෝට් එකේ ගොඩක් ඔප්ෂන් තියෙනවා වෙනස් කරන්න, අපිට මසාජ් කරන්න ඕන තැන් හදන්න. ඉතින් ඒ වගේ මේ කකුල් දෙකට ඉඳලම හොඳට මසාජ් වෙනවා. ඉතින් මට හිතුණා මේ මසාජ් බෙඩ් එක කලින් අපි හිටපු මසාජ් බෙඩ් එකට වඩා ගොඩක් හොඳයි කියලා. මන් දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ දෙකේ වෙනස මොකක්ද කියලා. හැබැයි මේකේ අර කවුරු හරි මසාජ් කරනවා, කවුරු හරි අපිව මසාජ් කරනවා වගේ තමයි ෆීල් වෙන්නේ. අපි මේ මසාජ් බෙඩ් එකේ නම් 10 minutes වලට වඩා වැඩි වෙලාවක් හිටියා. මොකද මේක නම් මාරයි. මාරම සනීපයක් දැනෙනවා. මාරම රිලැක්ස් එකක් දැනෙනවා බොඩි එකට. ඉතින් ඒ හින්දා අපි ගොඩාක් වෙලා මෙතන නම් හිටියා. අම්මෝ යටිපත්ත දෙකේ ඉඳන් තද දෙනවා වැඩිය. තව ටිකක් එතකොට. මේ තියෙන අපේ චේන්ජින් රූම් එක. මේ ගර්ල්ස් ලගේ චේන්ජින් රූම් එක. මේකේ තමයි අපේ ලොකර්ස් තියෙන්නේ. වගේම වොෂ්රූම් තියෙනවා. අපේ බඩු දාලා යන්න වෙන වෙනම ලොකර්ස් තියෙනවා. එතකොට අපිට වොෂ් එකක් දාගන්න ඕන නම් බාත්රූම් තියෙනවා. ඉතින් ලොකු ඒරියා එකක් තියෙනවා චේන්ජින් රූම් එකටත්. අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මම පොඩ්ඩක් පැල ටික බලන්න එළියට ගියා. අපි ජිම් එකේ ඉන්නකොට ටිකක් වහින්න අරගෙන. ඉතින් දැන් නම් පායලා තියෙන්නේ. ඒ වුණාට අර පැල ටික දැන් හැදීගෙන එන්නේ. ඒ හින්දා මං චොට්ටක් ඒක ඇතුලෙන් තියන්න ආවා බැක්යාඩ් එකට. ඉතින් හරිම ලස්සනයි කියලා හිතුණා. දැන් ගස්වල කොළ ඇදිලා බලන්නකො හරිම ඉක්මනට වීක් එකකින් වගේ තනකොළ ටික එහෙම වැවිලා දැන් මේවා කපන්නත් ඕනේ. ඉතින් දැන් හැමෝම බැක්යාඩ් වල තනකොළ කපනවා. ගෙවල් වල බැක්යාඩ් වල හැම එකෙම තනකොළ කපන්න පටන් අරගෙන තියෙන්නේ. ස්නිෆීට ට්‍රීට් එකක් දුන්නා. ඉතින් එයා මං ගෙදර ආව ගමන් බලාගෙන ඉන්නේ ඒක දෙනකන්. ඉතින් ඒ හින්දා එයාට ඉස්සෙල්ලා ට්‍රීට් කරලා ඉන්න ඕනේ. ඉතින් එයාගේ ට්‍රීට් එක දීලා ඊට පස්සේ රිලැක්ස් වෙන්න ඕනේ.
අද වගේ දවස්වලට මං හරිම ආසයි හොට් ෂවර් එකක් දාන්න. ඉතින් එළිය වහිනවා. අද වර්කවුට් කරා. බොඩි එකත් හොඳට වෝම් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට හොට් ෂවර් එකක් හොට් වෝටර් වලින් වොෂ් එකක් දාගන්න එක තමයි හොඳම. එතකොට තවත් හොඳට රිලැක්ස් වෙන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් වෝටර් යූස් කරන්නේ නෑ. මොකද ස්කින් එක බර්න් වෙනවා. ඉතින් ඒ වුණාට මේ වගේ දවස්වල හොට් වෝටර් වලින් වොෂ් එකක් දාගන්න හිතුව බෑනේ. ඉතින් ඔන්න අද හොට් ෂවර් එකක් දාගන්නවා. හොට් ෂවර් එකක් කියන්නේ වොෂ් එකක් දාගන්නේ මේ නාන්නේ නෑ. මං කිව්වානේ මට ලොකු ස්කින් කෙයාර් රූටින් එකක් නෑ කියලා. මම නෝමලි යූස් කරන්නේ බොඩි වොෂ් එකයි, බොඩි ජෙල් එකයි, ෆේස් වොෂ් එකයි විතරයි. සාමාන්‍යයෙන් සති 2කට විතර සැරයක් බොඩි ස්ක්‍රබ් එකක් කරනවා. ඒ අරුණාම මං කිසිම ලොකු දේවල් පැක් බොඩි එකට දාන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ. මම ලංකාවේ ඉන්නකොට නම් කහ ගෑවා. හැබැයි මම මෙහි කහ ගන්නෑ. හැමතැනම කහ ගෑවෙන හින්දා මොකද අපේ ගෙදර තියෙන ෆර්නිචර් වල ඉඳලම වයිට් කලර්. ඉතින් කහ ගන්න බෑ. එතකොට ඇඟේ ඒ අරනහම මම ලොකු ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්නේ නැහැ. ඇත්තටම ඔයාලා එහෙම ඔයාගේ ස්කින් එක ගොඩක් හෙල්දි නම් ලොකු ස්කින් කෙයාර් රූටින් වලට යන්න එපා. හරිම සිම්පල් විදිහට ඔයාගේ ස්කින් එක තියාගන්න. මොකද ඇත්තටම අපි ගොඩාක් ස්කින් කෙයාර් ලොකුවට කරන එක කිසිම තේරුමක් නැහැ. ඒ දේවල් වල තියෙන්නේ ගොඩක් කෙමිකල් නිසා. දැන් මගේ ටී ටයිම් එක. ඉතින් මට කොෆි එක අනිවාර්යෙන්ම ඕනෙනේ කිරි දාලා. ඒක බොන ගමන් මම ද රොයල් බලනවා. මට නම් ඒක සෙට් උන්නේ මේ වෙනකොට මම ඒක බලන එක නතර කරලා තියෙන්නේ. රෑ වෙලා අපි ගියා ගැටිනෝ පැත්තේ තියෙන කැසිනෝ එකකට. ඉතින් මේක 24 hours ඕපන් කරලා තියෙන කැසිනෝ ක්ලබ් එකක්. ඉතින් මම මේ වීඩියෝ එක දානකොට මුලින්ම ඔයාලට කියන්න ඕනේ අපිත් ගිය ෆස්ට් ටයිම්. අපි මීට කලින් මමයි හස්බන්ඩ්යි දෙන්නම කැසිනෝ ගහන තැනකට ගිහිල්ලා නැහැ. අපි ලංකාවේවත් කොහෙවත් එහෙම ගිහිල්ලා නැහැ මේ ෆස්ට් ටයිම්. ඉතින් ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඒක ඇත්තටම අපි කන්ට්‍රෝල් කරගෙන කරන්න ඕන දෙයක්. ඉතින් මේක බලලා ඔයාට හිතුනොත් කැසිනෝ ගහන්න යන්න ඕනේ, ඒ තැනකට යන්න ඕනේ කියලා. හැබැයි ඔයාට ඔයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් අද ගිහිල්ලා ඔයාට ආපහු එතෙන්ට යන්න ඕනේ නෑ කියලා හිතෙනවා නම් ඔයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් විතරක් මෙතනින් යාට vlog එක බලන්න. මොකද මම කැමති නෑ මගේ vlog එකක් බලලා ඔයාලා වැරදි දෙයකට පෙළඹෙනවට. ඉතින් මේක වැරදි දෙයක් නෙමෙයි. ඒක තමන්ව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් එක පාරක් එක්ස්පීරියන්ස් කරලා බලන්න නම්, ඒ වගේම ඔයාගේ සල්ලි ඔයාට විනාශ කරගන්න ඕනේ නැත්තම් මේ වගේ තැනකට ගියාට කමක් නැහැ. හැබැයි ඔයාට එක පාරක් ගිහලා ආය යන්න ඕනේ කියලා හිතෙනවා නම් ඔයා එහෙම කෙනෙක් නම් ඔයා මෙතනින් එහාට මේ කොටස බලන්න එපා. මම එහෙම කියන්න හේතුව මේක මගේ ව්ලොග්ස් ගොඩක් බලන්නේ ලංකාවේ අයනේ. ඉතින් ලංකාවේ අයට මේ දේ වැරදි දෙයක් විදිහට පේන්න පුළුවන්. ඇත්තටම මමයි හස්බන්ඩ්යි අපි දෙන්න හැමදේම එක්ස්ප්ලෝර් කරලා බලන අය. ඒ කියන්නේ අපිට ඒක සුදුසුයි නම් අපි ඒකට ඇඩික්ට් වෙන්නේ නැත්නම් අපි මේ දේවල් අනිවාර්යයෙන්ම එක්ස්ප්ලෝර් කරලා බලනවා. ඉතින් ඇත්තටම මමයි හස්බන්ඩ්යි අපි දෙන්නම වයින් එකක්වත් බියර් එකක්වත් කිසිම දෙයක් බොන්නේ නැති අය. අපි කිසිම ඩ්‍රින්ක්ස් කියන දේවල් අපි ගන්නෙ නෑ. මම සාමාන්‍යයෙන් සොෆ්ට් ඩ්‍රින්ක් වලටවත් වැඩි ආස කෙනෙක් නෙවෙයි. වැඩියෙන්ම මම කොහොමත් ආස කෙනෙක් නෙවෙයි. මෙහෙම ගියාපුවාම බොනවා. නැත්තම් මම ෆෘට් ජූස් එහෙම නැත්තම් ෆලූඩා ඒ වගේ දේවල් වලට තමයි ගොඩක්ම ආස. ඉතින් අපි දෙන්න දන්නවා අපි දෙන්නව කන්ට්‍රෝල් කරගන්න. අපි අපේ සල්ලි පාවිච්චි කරන්න ඕනේ මොනවටද කියන එක අපි දෙන්න හොඳටම දන්නවා. ඉතින් අපි මෙතනදී වුණත් අපේ සල්ලි එකපාරක් දාලා අපි
අපිට ලාභයක් අරගෙන ආව මිසක් අපි පාඩුවක් විඳගෙන ආවේ නැහැ. අපි ඒකට කැමති නැහැ අපේ සල්ලි නිකරුණේ විනාශ කරගන්න. ඉතින් මේක බලන ඔයා මේ වගේ තැන්වලට ඇත්තටම ඔයාව කන්ට්‍රෝල් කරගන්න බැරි නම් යන්න එපා. මොකද මේක ලක් එකත් එක්ක කෙරෙන ගේම් එකක්. අපි කොච්චර සල්ලි දැම්මත් අපිට ලක් එක නැත්තම් අපිට ඊට වඩා අපේ සල්ලි ඩබල් කරගෙන එන්න බැහැ. ඉතින් මෙතනදී ඒක අපිට මෙතන ඉන්න කවුරුත් ඒ දේවල් කන්ට්‍රෝල් කරන්නේ නැහැ. අපි ඇස් දෙකෙන්ම දැක්කනේ. ඉතින් ඒක ලක් එකත් එක්කම තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ සල්ලි පරිස්සම් කරගන්න මේ වගේ තැන්වලට එනවා නම්. මොකද අපි මෙතෙන්ට ආවම දැක්ක කිසිම තේරුමක් නැතුව පරාද වෙවිත් දිනන්න උවමනාවට සල්ලි විසික් කරන මිනිස්සු. ඉතින් ඒක ඒගොල්ලෝ එන්ජොයි කරනවා. ඒකෙන් තමයි එයාලට සතුටක් ලැබෙන්නේ. හරිම ෆන් දවසක් ඉතින් මේ විදිහට ඉවර වුණා. මම මේ වගේ දවස්වලට මාර්ම ආසයි. ඉතින් අන්තිම වෙනකම් vlog එක බලපු අය හැමෝටම thank you so much. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye. ආදරේ.